ආයිබෝවන් අද මං ඉතින් කතා කරන්න හිතුවේ දැන් හැමතැනම මේ තියෙනවානේ එක මේක බිව්වම ඇඟේ විෂ අදිනවා එළියට මේක ගෑවම මේකේ බෑලා නිදිය ගත්තම ඇඟෙන් විෂ එළියට අදිනවා මේව කියලා එක ප්‍රොඩක්ට්ස් ඉතින් හැමතැනම විකිනෙනවා. පක් අය ගන්නවා. හරි දැන් එහෙම වෙනවනේ ඉතින් හරිම හොඳයි. ඉතින් එහෙම දැන් ඒ කියන්නේ වස බීලා එන හැම අයියා කෙනෙක්ම හොස්පිටල් එකට ආවම ඇදලා ගත්තා දැම්ම මොකක් හරි බේසමකට දාලා නෑවුව ගමන් හරි වැඩේ හරි ඇඟේ තියෙන ඔක්කොම විෂ ටික එළියේ good as new 100% පොඩි අද දරුවගේ වගේ ඔක්කොම අවයව ටිකයි organs ටිකයි ඔක්කොම clean හරි එතකොට ඇත්තටම අපි බලන්න ඕනේ ඇත්තටම මේ අපේ මේ ඇඟෙන් එළියට විෂ දාගන්න අපිට වෙන මොනවා හරි එළියෙන් ගන්න ඕනේ ඊගෙන එක තමයි අපි බලන්න ඕනේ හරි ඉතින් ඇත්තටම අපිට මොනවා හරි ගන්න ඕන දෙලියෙන් අපේ මේ ඇඟට ඇඟේ තියෙන විෂ, ඇඟේ එළියෙන් එන විෂ එළියට දාගන්න. ඇත්තටම කිව්වොත් ඔව්. අපි අනිවාර්යෙන් බොන්න මම වාට කියනවා ප්‍රොඩක්ට් එකක් තියෙනවා. හරිද? ඒකට මම දන්නවා ඕගොල්ලෝ මේක ආසයි කියලා දැනගන්නවා ඕගොල්ලෝ හරි කෑදරකමින් අහගෙන ඉන්නවයි කියලා මම දන්නවා. ඒක මම ඕගොල්ලන්ට කියනවා. ඉතින් ඒක තමයි වතුර තමයි බොන්න ඕනේ. හරි? වතුර බිව්වම කන එක හොඳ තන්තුමය ආහාර හොඳ සමබල ආහාර වේලක් කාලා හිටියම හොඳට එක්සර්සයිස් කරලා හිටියම ඊට පස්සේ එළියෙන් ඇතුළට තව විෂ ඇතුළට දාගන්නේ නැතුව හිටියම ඒ කියන්නේ සිගරට් බොන්නේ නැතුව අරක්කු බොන්නේ නැතුව හිටියම ඔටෝ අපේ ඇඟේ තියෙන අක්මාවෙන් තියෙන විෂ ටික පරිවර්තනය කරලා එළියට දානවා වව්වඩු වලින් පෙනහළු වලින් අපේ බඩවැල් වලින් සමෙන් හැමතැනින්ම අපේ ඇඟ ඇතුළේ තියෙන විෂ ටික එළියට ඇදලා දානවා. ඉතින් ඒකට මේ එළියෙන් මේ තව මොනවත් අලුතෙන් ගන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒක හැබැයි මම දන්නවා ඉතින් ලොකු බිස්නස් එකක් හොඳයි. ඒක බිස්නස් එක කරන් යන කට්ටියට සුබ පතනවා. ඒක ඒගොල්ලොන්ට ඇත්තටම ඒගොල්ලොන් මොටිවේෂන් එකක් වෙන්න ඕනේ අනිත් හැමෝටම. මොකද ඕගොල්ලොන්ට ඕනේ නැති දෙයක් තමයි ඒගොල්ලොන් විකුණන්නේ. ඒක සෑහෙන මොටිවේෂන් එකකට කාරණයක්. ඒක නිසා එතකොට දැන් ඊළඟ සැරේ වා මොනාරි විෂය වාගේ ඇඟ ඇතුලේ තියෙන විෂය එළියට දාන්න කියලා නැත්නම් වාගේ යාළුවෙක් එයාගේ ඇඟ ඇතුලේ තියෙන විෂය එළියට දාන්න හරි කියලා මොනාරි ගිහිල්ලා ගන්න හදනවනේ නැත්නම් ඔය එක් හරි ගුරෙක් මොනාරි කියනවනම් මේ ගත්තම එළියට විෂය එළියට එනවයි කියලා. ඒකවා දන්නවා ඒගොල්ලොන් ලෝකපචයෝ කියලා. ටොම් පච ගහන්න කියලා ඕගොල්ලොන් දන්නවා. මොකද වාගේ මේ උඩු ගුලි තේනකන් කොහොමත් වාගේ අක්මාව නැත්තම් වගුගඩු මුකුත් එමෙ බ්‍රේක් එකක් අරන් මේම පොඩි ලීව් එකක් දාලා එහෙම ඉන්නේ නැහැ. කොහොමත් හැම වෙලේම අක්මාව වගුගඩු ටික හැම වෙලේම වැඩ කරනවා. වාගේ විෂ ටික එළියට දාන්න. නිකන් අන්තිමේ වාගේ සල්ලි නාස්ති වෙන එක තමයි වෙන්නේ. කිසිම තේරුමක් නැති වැඩේකට බොහෝ ඊට අනිත් එක වෙන්න පුළුවන් දේ තමයි වාගේ liver එක කිඩ්නි එක සුද්ධ කරන්න කියලා ගිහිල්ලා වාට liver නැත්තම් කිඩ්නි වෝඩ් එකේ වාට්ටුවේ නතර වෙන්න නම් chance එකක් එන්න තියෙනවා. වා ඉතින් ඒ chance එකට වා කැමති නම් කමක් නැහැ ගත්තට. මම නම් කියන්නේ ඔය මේ එක විෂ අදින ඔය එක ඒවා ගන්න එපයි කියලා. ඔය එක වෙද මාතුරුද එක ගුරාලද එක කියන ඒවා ගන්න යන්න එපා. එක ෆාමසි වල තියෙනවා එක වෙද මාතුරු ළඟ තියෙනවා එක ගුරාලා එක ඒවා දෙන්න පුළුවන්. ඒවා ඇත්තටම කිසිම වැඩක් වෙන්නේ නැහැ කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඒක නිසා අද මේ වීඩියෝ එකෙන් මට මම ක්වික් වීඩියෝ එකක් කරන්න හිතුවේ. ඇඟෙන් විෂ එළියට අදිනවයි කියලා එක කට්ටිය ඔය ගන්න බෙහෙත් මං දැක්කා. ඔය සමහර පේෂන්ට්ලා එනවා මම මේ ටී එක බොනවා ඒකෙන් මේ liver එකේ තියෙන විෂ ටික එළියට අදින්න තමයි බොන්නේ. ඉතින් එහෙම කියනවා. ඇත්තටම ඒක නිසා තමයි මම ඉතින් ඇත්තටම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම්